246 ගෑස් වලින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ඉන්ධන වලින් රුපියල් 30ක් අඩු වෙලා තිබෙනවා. එතකොට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වෙලා තිබෙනවා. පරිප්පු, සීනි, හාල්, බීදුණු ඇතුළු ඒ සියල්ල සහනය මේ සතිය තුළත ගමන් නගරේ ලබා දීම වැඩපිළිවෙලත් එක්ක ආපන ශාලාවල ආහාර මිල නම් අඩු කරන්න අපි තීරණය කරා. ඒ අනුව මෙතෙක්කල් රුපියල් 40ට 50ට අඩු කර මේ රටේ තේ කෝප්පය රුපියල් 30ක ස්ථාවර මිලකට අපි අද සිට ක්‍රියාත්මක කරනවා. රුපියල් 30කට අනිවාර්යයෙන්ම ප්ලේන්ටිය අලෙවි කර යුතුයි. ඒ ප්ලේන්ටිය ගුණාත්මක භාවයෙන් යුක්ත වෙන්න අපි ඉදිරි කාලේ තේ කම්මල් සම්බන්ධ කරගනිමින් ඒ කර්මාන්තශාලාවෙන් හොඳ තේ කොළ එකක් අපි හඳුන්වා දෙනවා. මේ තිබෙන සූපින් ඩයි දාපු තේ නැතුව හොඳ ගුණාත්මක තේ කොළ එකක් එක්ක ආපන ශාලාවේ ප්‍රධාන ආදායම් මාර්ග ප්ලේන්ටිය, ආපන ශාලාවේ ප්‍රධාන අඩුම මේ කුසපුරව ගන්න පුළුවන් ආහාරයේ ප්ලේන්ටිය. ඒ නිසා තේ කෝප්පේ මිල කිසි දිනකයි නොවෙනස් වන ආකාරයට රුපියල් 30 මිල යටතේ පවත්වන්න අපි තීරණය කරනවා. මේ ක්‍රියාත්මක නොකරන ආපන ශාලා හිමියන්ට අපි දැක්කා වොයිස් කට් දීලා තිබෙනවා. ඒ ආපන ශාලා හිමියන්ට අපි කියනවා මේ ආහාර මිල අවුරුදු 10ක් තිස්සේ අඩු වැඩි කරන්නේ ආපන ශාලා හිමි සංගමයේ හැටියට අපි. ඒ නිසා හෝටල් හිමියන්ගේ අම්මා තාත්තවත් මේ වැඩේ කරේ අපි කරේ. ඒ නිසා දේශපාලනයේ ඔළුව තියාගෙන ආපන ශාලා කරන්න බෑ. ආපන ශාලාවේ ඔබ කර යුත්තේ ප්‍රධාන දේ තමයි ඔබේ පක්ෂයේ විත්තේ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම. ඒ නිසා පාරිභෝගිකයාට මේ වෙලාවේ ගුණාත්මක තේ කෝප්පයක් දීලා මේ වෙලාවේ ලක්ෂ 67ක් නිරාර වෙන්නේ 3 වේල අහිමි වෙලා ඉන්නවා. පෞගිය කාල සීමාව තුළ ඉතාමත්ම අමාරු හිටි පාරිභෝගිකයාට අර ඇල්ලතුර එකක් බීලා කැම ටික බලන් යන පාරිභෝගිකය වෙනුවට ප්ලේන් ටිකක් බීලා යන තත්ත්වයට පාරිභෝගිකපත් කරන්න ඕන. අපේ මැස්සෝ ඇහුරුණු ආපන ශාලා ටික නැවත පාරිභෝගිකයෙන් පුරව ගන්න ඕන. ඒකම වර්තමාන රජය මේ ලබා දීපු සහන වලට අපි කෘතවේදීත්වය දක්වන්න ඕන. ඒ නිසා කුහකත්වයෙන් තොරව අපි ප්ලේන් ටික රුපියල් 30 බවට පත් කරනවා. එය අනිවාර්යයෙන්ම අද සිට සියලු ආපන ශාලාව ලබා දිය යුතුයි. ඊට වඩා වැඩියෙන් අලෙවි කරනවා නම් අපේ දුරකථන අපි අංක හඳුන්වා දෙනවා. ඒ සඳහා අපිට දැනුවත් කරන්න WhatsApp වලින් එවන්න, හෝටලේ ෆොටෝ එකක් ගහලා එවන්න, ටෙලිෆෝන් නම්බර් එවන්න. රටේ නීති නැහැ, පාරිභෝගිකයට ක්‍රියාත්මක කරන්න බෑ. අපිට පුළුවන් තියෙන නීතියක් ඒක අවනීතිය නෙමෙයි. අපි කරන්න ඕන දේ දැනුවත් කරලා ඔහුට අවශ්‍ය මතවාදී හදනවා. එහෙම නැත්නම් අපිට අන්තර්ජාලයේ සිදු වෙනවා ඒ හෝටලය පිළිබඳව සනිටුහන් කරන්න කළුකඩ මාපියාවට යතු හෝටලයක් කියන එක.